කොහෙද ඉන්නේ බං? පරක්කුයි හොඳටම. කො නෑනේ. කොහෙද? කොහෙද හිටියේ බං? උඹලා දුන්නොත් දෙන්නේ මේ වගේ නඩු තමයි ඉතින්. හොඳයි ඉතින් අපි වගේ යාළුවෝ ඉන්න උඹලට. මේ චක්කු කැඩනෝ ඉවරකුත් නෑ. මට රස්සාවත් එපා වෙලා තින්නේ. මගුලිය. මට රුපියල් 2000ක් දියන්කෝ. අංගාව නෑ. අතේ රුපියල් 2000ක් නැති හින්දා බඩ මම මේ ජොබ් එක සෙට් කරලා දුන්නා. අනික උඹ හිතන්න එපා මම මොකද දන්නේ නැහැ කියලා. ඔය පරණ මගුල් ගැන හිත හිත දුක් වෙවි ඉන්නේ නැතුව ගේමක් ගහමු. දවසක වන්ඩේකින් බහිමු. මං යනවා කොට කරන්න. ඵලයක් පාඩියේ විතර තියාගන්න පුළුවන් උනොත් ඇති. දන්නවද ආදරේ ගැන ඔයා වැරදි නොකලත් වැරදි කරු මෙම මං කියා කෙනෙකුත් සිටි නිසා රිදවන්නට හැකිවුණාද මන්දා නොදැනීම දෙවසරක් ගත වෙලා යලි නොයන බව මං දන්නවා පුරුදු මතකක සිරවෙලා දිවිගෙවනවා මං තනී වෙලා ජීවිතේ ගැන මං ලියාපු හීන පොත මගේ මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ හරි ආදරෙන් ඔබේ නමත් ලියවිලා තිබේ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ පෙරදාකමාලකන කෙනා රහසේම තවකෙකු සතු වෙලා නුඹ දුන්නු ආදරේ මට කියා එලෙසින්ම විඳිනවා ඇතියා යලි නොයන පාරේ එකට හමුවී ගැටුනොතින් නුඹ දෙනෙත් නනේ මට සිනහ නොමවී දුර දෙන්නට එපා අපි කවරදා හෝ අපිව ආයේ හඳුනනා දිනක් මේ කියා නුඹ සිතනවා නම් හැරෙන්නටවත් එපා නුඹ සිතනවා නම් හැරෙන්නටවත් එපා ජීවිතේ ගැන මං ලියාපු හීන පොත මගේ මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ හරි ආදරෙන් ඔබේ නමත් ලියවිලා තිබේ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ